Hello friends, welcome back to my YouTube channel. ගොඩක් කාලෙකින් තමයි මගේ channel එකේ වීඩියෝ එකක් share කරගන්න පුළුවන් උනේ. ඉතින් අද අපි මේ පොළොන්නරුවේ යන්න තමයි හදන්නේ. අපිට wedding එකක් තියෙනවා. ඒ අතරතුර අපේ දවස් ගෙවුන හැටි තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. මේ vlog එකේ තියෙන්නේ පළවෙනි දවසේ ගෙවුන හැටි. කලින් මගේ vlog එකක කනොත් මම පොළොන්නරුවේ ගියපු ගමනක් ගැන share කරගත්තා. ඉතින් අපිට ගෙදර ඉඳන් පැය 3ක වගේ තමයි කාලයක් යන්නේ. අපි ටිකක් දවල් වෙලා තමයි ගෙදරින් ආවේ. ඊට පස්සේ අපි මගදී කෑම කන නතර කරා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දුවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාය නිවනා සිලිලාර සිත නයනා. පොළොන්නරුව ටවුන් එකේ අපිට තව වැඩ ටිකක් කරගන්න තිබ්බා. තව බඩු ගන්න තිබ්බා. ඉතින් අපි ඔක්කොම අරගෙන ඉවර වෙලා ගොඩක් රස්නේ ටයිම් එකක් නිසා ජූස් එකක් බොන්න ආවා. ඊට පස්සේ අපි ආයේ යන්න තමයි හදන්නේ. පොළොන්නරුව ටවුන් එකේ ඉඳන් චුට්ට දුරක් යන්න තියෙනවා. අද අපි යන්නේ 3 දෙනයි. අප්පච්චි මායි පොඩි අක්කී ඉතුරු අක්කී පොළොන්නරුවට එනවා කිව්වා. අද අම්මිට එන්න බැරි වුණා. එයාට ටිකක් අසනීප හින්දා. හැබැයි දෙවෙනි දවස් වෙනකොට එයා එනවා. දැන් අපි මේ ඉන්නේ ගිරිතලේ වැව ළඟ. අපි මෙතන ඉන්නේ ලොකුවක් කියනකම්. එයාට නිවාඩු නැති නිසා එයා එහෙමම පොළොන්නරුවට තමයි එන්නේ. ඉතින් අපි දැන් එයා බස් එකෙන් එන ගමන් බලාගෙන ඉන්නවා. මෙතන හරිම ලස්සන තැනක්. ඒ වගේ මෙතන ඉන්නත් ආස හිතෙනවා. ගොඩක් හුළඟ සැරයි වැව නිසා. වැවත් ගොඩක් ලොකුයි. පුදුම හුළඟක් තමයි තියෙන්නේ. පේනවනේ හිටගෙන ඉන්න බැරි තරම්ම හුළඟක්. ඊට පස්සේ අක්කීමයි පහළට බහින්න ගියා. මේ වෙලාව නම් පහට විතර ඇති. ඒත් පේනවනේ පුදුම අවසරක් තමයි තිබුණේ. හැබැයි හුළඟයි වැවේ වතුර වල සීතලයි මේ ඔක්කොම හින්දා ඒක ලොකුවට දැනුනේ නැහැ. පුදුම සිසිලක් තමයි තිබ්බේ. එතන ඉන්න තව ආස හිතුණා. මුවරද සිඳුනේ රත්න සරලවනේ බිඟු නැත යලියාවේ සත්සර නිමවි අනුරාගියේ සුසුමකි මතුයේ. අපි දැන් බස් එක නතර කරන තැනටත් ඇවිල්ලා තමයි ඉන්නේ. අක්කී එනකම් මේ වෙලාවේ මේ කියන දේවල් වලට මට මේ වීඩියෝ එක එඩිට් කරන ගමනොත් hina යනවා. මම කරන්න හිටියේ නම් එක vlog එක ආයේ එක දවසින්. ඒත් අපි ගිහිලා දවස් 4ක් විතර අපිට ඉන්න උනා. ඒක නිසා වීඩියෝස් ගොඩක් තියෙනවා.
අපි මේ ගියපු දවස්වල තව බ්ලොග් 2ක් හරි 3ක් හරි මම අරගෙන එනවා. මම ඉතින් ඔහේ කියව හිටියා ඔන්න. ඉතින් දැන් ලොකුවක් කියනවා අප්පච්චි පොඩියක් මේ එයාව දකින්නේ මාස 3කට විතර පස්සේ. මම නම් දකිනවා මොකද අපි දෙන්නම ඉන්නේ එකම පැත්තේ නිසා. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි එයා ගෙදර අයව දකින්නේ. ඒ නිසා ඒ 3 දිනකට ඒ වෙලාවේ බුදුම සතුටක් තමයි තිබුණේ. ඊට පස්සේ අපි රෑ 7 වගේ වෙනකොට අපේ නැන්දලා ගෙදරට ගියා. අපි යනකොට අපේ අනෙක් නෑදෑ කට්ටියත් ගෙදරට ඇවිල්ලා හිටියා. ඉතින් ගොඩ කාලෙකින් තමයි මේ පවුලේ කට්ටිය එකතු වෙන්නේ. කොහොමත් වෙඩින් එකක් වගේ දෙයක් තිබ්බොත් තමයි පවුලයි එකතු වෙන්නේ. ඊට පස්සේ මේ වෙඩින් එක තියෙන කලින් දවසේ රෑ අපි වෙඩින් එක තියෙන කලින් දවසේ රෑ තමයි ගියේ. මේ අපේ ඒ අක්කා හෙට දවසේ වෙන වැඩ පිළිවෙල කියලා කට්ටියන්ට එක එක වැඩ පිළිවෙල දෙනවා. අපේ කට්ටිය හරිම ලස්සනට ඒ කතා ටික අහගෙන ඉන්නවා. ලෙක්චර් එකක් අහගෙන ඉන්නවා වගේ හොඳ අවධානයෙන් අහගෙන ඉන්නවා. මට වීඩියෝ එක එඩිට් කරනකොටත් තියෙනවා. ගියාට පස්සේ නම් මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද හැමෝම වගේ ගොඩ කාලෙකින් හම්බ වෙලා තිබ්බේ නිසා ඔක්කොටම එක එක කතා හැමතැනම hina වෙනවා කතා වෙනවා. ඉතින් මට ඒ වීඩියෝස් ඔක්කොම ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි රෑට කාලා එහෙම අපිට පොඩි වැඩක් තිබ්බ කරන්න. අපිට තිබ්බ මේ චොක්ලට් ඔක්කොම ටික රැප් කරන්න. මෙතන චොක්ලට් 1000ක් විතර තිබ්බා. අපි ඉතින් මුළු රෑලි වෙනකම වගේ මේ ටික රැප් කරන්න වෙයි කියලා තමයි හිතන් හිටියේ. අපි දැන් මේ බෑග්ස් වලින් මේ අරගෙන මේ චොක්ලට් රැප් කරන්න තමයි යන්නේ. මේ අපේ අප්පච්චි පැත්තෙන් තියෙන වෙඩින් එකක්. ඉතින් ඒ අය ගොඩක් කාලෙකින් තමයි අපිට හම්බ වුණේ මේ. ඉතින් අපි මේ ඔක්කොම එකතු වෙලා වැඩේ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩ කාලෙකින් හම්බ වුණ නිසා අපිට කතා කරන්න දේවල් ගොඩයි. මං හිතන්නේ අවුරුද්දකටත් වැඩි කාලෙකින් තමයි අපි හම්බ වෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ young generation එක. vlog එක පටන් ගන්නකොට පළවෙනි දවසේ විතරයි කිව්වට මම වෙඩින් එකේ දවසත් මේ vlog එකටම දැම්මා. මොකද වෙඩින් එකේ දවසේදී වීඩියෝස් ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ගොඩක්ම ෆොටෝස් ගහපු එක තමයි කරේ. ඉතින් මම ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් vlog එකට දැම්මා. මේ ඉන්නේ අපේ ලස්සන බ්‍රයිඩ්. පළවෙනි දවසේ ගෙදර තමයි තිබුණේ. අපි ලෑස්ති වෙන වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් වෙලාවක් තිබ්බේ නැහැ ගන්න. මම ගන්න හිටියට හිතාගෙන වෙලාවක් තිබ්බේ නැහැ. ඒ නිසා පළවෙනි දවසේ අපේ කිසිම වීඩියෝ එකක් මේ vlog එකේ නැහැ. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි වෙඩින් එකේ පළවෙනි දවස ගෙවිලා ගියා. ඊට පස්සේ වෙඩින් එක ඉවර වෙලා හවස අපේ නැන්දිලා ගෙදර පිටිපස්සේ තියෙන ඇලක් මම කලින් ගෙනාපු vlog එකෙත් මේක ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් එදා වතුර කලින් දවසට වඩා ගොඩක් තිබ්බා. ඉතින් මේ ඇල ළඟට පේන view එක හවසට මේ වීඩියෝ එකේ පෙන්නනට වඩා මාරම ලස්සනයි. ඉතින් අපි ඔක්කොම කාලෙකින් තමයි අපිට ඇලකින් නාන්න සෙට් වෙන්නේ. අපි ඉතින් ඇලට ගිහිල්ලා ඔක්කොම කට්ටිය එකතු වෙලා නෑවා. ඉතින් ඔය විදිහට තමයි අපේ පළවෙනි දවසයි දෙවෙනි දවසයි ගෙවිලා ගියේ. ඉතින් වෙඩින් එකේ පළවෙනි දවස නම් වීඩියෝස් තිබ්බෙම නැති තරම් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි දැම්මේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේ වගේ තවත් ලස්සන දවසකින් අපි ආයෙත් ඉක්මනටම